ආයිබෝවන් ඉතින් ගොඩ දවසකට පස්සේ ආයිමත් වීඩියෝ එකක් කරන්න දෙනවා. අද යන්නේ කුරුවිට ශ්‍රීපාද මාර්ගයේ ඔස්සේ ශ්‍රීපාද නතර කරන්න. ඉතින් දැන් වෙලාව 9යි කාලේ. දැන් ඉතින් මෙතනින් පටන්ගෙන ගමන යන්න තියෙන්නේ. මේක මගේ කුරුවිට රත්න මාර්ගයෙන් යන දෙවනි අවස්ථාව. කලින් අවස්ථාවේ මට මේ වීඩියෝ කරන්න අවස්ථාවක් තිබුණා. ඉතින් අද වීඩියෝ එකක් කරනවා. යමු ඉස්සරහට. ලස්සන මාර්ගයක් මේක. මම කියන්නේ ඉස්සරහට. ගමන පටන් ගත්තාම මීටර් 100ක විතර යද්දී මෙතනින් හම්බ වෙන අපිට පොඩි අම්බලමක්. මෙතනින් වාර්තින් ඕන නම් අවශ්‍ය නම් වාල්ගේ ඇඳුම් චේන්ජ් කරගෙන එතන වොෂ්රූම් එකක් තියෙනවා. ගිය පාර නම් මේකේ වතුරක් තිබ්බා. මම දැනුත් ඇති. මෙතනින් වාට චේන්ජ් එකක් දාගෙන ගමන ෆ්‍රෙෂ් පිට යන්න පුළුවන්. මම නම් මේ යන විදිහම තමයි යන්නේ. අද ලොකු හදිසියක් නැහැ මට. ගිය පාර නම් උදේම නැගලා රැයම වන්දනා කරලා බැස්සා. අද පොඩ්ඩක් රිලැක්ස් එකේ හිමීට මේ තියෙන පරිසරය ඉඳගෙන තමයි ගමන යන්නේ. මොකද මගේ ප්ලෑන් එක හෙට උදෑසන ඉරසයාවත් බලාගෙන පහළ ගමන කරන්න. ඒ නිසා අද දවස ෆුල් රිලැක්ස් එකේ හිමීට ගමන යනවා. මේ දවස්වල ලොකුවට පායන වගේ තිබ්බත් මේ කොල්මගේ පැති වලට දැන් මෙහෙම වන්න මේ මෙහෙන් යන වැස්සා කෙනෙක් අඳුරු පාටක් තමයි පේන්නේ. එහෙම තමයි ඉතින් මේ මධ්‍යම කඳුකරේ යන්නේ කාලෙගුණේ විටිමිට වෙනස් වෙන තැනක්. ඉතින් ඒකට කියන්න බෑ මොකක්ද වෙන්නේ කියලා ඉස්සරහට. මම කෝකර සූදානම කියලා මම රේන් කෝට් එකකුත් අරගෙන තමයි ආවේ. මොකද දැන් මේ ගමන කිලෝමීටර් 13ක් 14ක් වගේ දුරක් යන්න තියෙනවා. කියන්නේ ශ්‍රීපාද වන්දනාවට තියෙන දුරම සහ වනගත මාර්ග වලින් එකක්. ඉතින් ඒ කිලෝමීටර් 13 14 යන්න ඕනේ. බලමු. මම කලින් ගොත් වගේ අද පොඩක් හිමීට රිලැක්ස් එක යන්නේ. ඉතින් වෙලාව ප්‍රශ්න නැහැ මට නම්. වීඩියෝ පටන් ගන්නකොට ඇහුණත් දන්නේ වතුර පාරක දොළ පාරක සද්දයක්. දැන් අපි මේ ගමන වැටලා තියෙන්නේත් මේ දොළ පාරට සමාන්තරව. මේ පහලින් ගලාගෙන යන්නේ ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද අඩවියෙන් ආරම්භ වෙන කුරු ගඟ. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේකට සමාන්තරව තමයි අපි ගමන යන්න තියෙන්නේ. අපිට පස්සක එද්දිත් අර තැන් කීපදී හමුණා ඔය පාරවල් දෙකක් තුනක් විතර. මම දැන් මේකත් මේ කුරුංගේ කොටස් වෙන්න రీ. ඉස්සරහට අපි හම්බෙනවා දැන් මේ රත්න මාර්ගයේ ශීත ගඟුල. ඉතින් මේ ශීත ගඟුල මම දැන් මේ ගඟේම කොටසක් වෙන්න ඕනේ. බලමු මැප් එකෙන් බලමු මොකද්ද ඇත්තටම කියලා. එහෙනම් ගමනෙන් කිලෝමීටරයක් විතර ඉවිත් තියෙන්නේ. මේ අවුරස්මෙත් එක්ක ගොඩක් අමාරුයි. මට පේනවා මේ දාඩි දාගෙන මුල ඇඟේ පුරාම හවන්න අපි හිමිරන් ගමන. ගමන අතරේ මාළි මේ පොඩි දියලක් තියෙන මෙතෙන් තියෙනවා. වෙලා තියෙන එක ඒකත් බලන්නම කියලා. මන්ට ලස්සනට. යමු තමයි. මේ ගල් තලාවේ නැගෙන යන්න දෙන්නේ. යම්කෝ වань. පොඩ්ඩක් කට්ට කාලෙන්න පාර හොයාගෙන
මෙතන පොඩි දිය පාරක් වගේ. ඉතින් නමක් ගමක් දන්නේ නැහැ. කොහොම හරි දිය පාරක්. හොඳ වීව් එකක් බලන්න පල්ලෙහාට. නැස්ස කාලේට අනිවාර්යෙන් මෙතන ලොකු දියැලක් නිර්මාණය වෙනවා ඇති අනිවාර්යෙන් දිස්සනවා. හරි. ඔන්න වීව් එක. මා ලස්සන. උඩ මේ මම හිතන්නේ බලාගාරයේ වතුරන බටේකුත් තියෙනවා. මම හිතන්නේ වතුර අඩු ඇත්තේ ඒ නිසා වෙන්නේ නැති. කොහොමද ලස්සන. මොකද අපි වීව් එකක් ගන්න කොහොමද? ඔන්න ඉතින් අපි ජම්බෝල ගහයට අම්බලම ගාවට ආවා. දැන් ලස්සනයි. වටේට මොකක්ද? ඉතින් මොකක්ද මේ? මේ කාලේ කට්ටිය ඉතින් යාර පුළුවන් විදියට ආධාර කරලා තියෙනවා. හැබැයි ඒක රුපියල් 100ක් කියන්නේ ගාණක්. පිරිසිදු. පොඩ්ඩක් ඉවි කරා. මම ගන්න පටන් ගමු. ලස්සනද? ජම්බෝල ගහට අම්බලම් පොඩි දුරක් ආවා. මේ ඇත්තම කිව්වොත් අපි දැන් මේ සිරිපාද අඩවි ඉන්නේ අපි වර්ණගල ආරක්ෂිත ප්‍රදේශයේ. ඒ කියන්නේ සිරිපාද අඩවියේම අර ABC වගේ කොටසක් මේක වර්ණගල ආරක්ෂිත ප්‍රදේශය කියන්නේ මේ ටික. ඔයාලා දැක්කද මේ ජම්බෝල ගහට අම්බලමට උඩින් අර පෙනුන කන්දක්. එතනලා අපිට පේනවා. මම මැප් එක බලුවා. හරි විස්තරක් නැහැ. මම හිතන්නේ බොහෝ දුරට ඒක වර්ණගල කන්ද වෙන්න ඕනේ. මෙතනින් පේනවා. ඒ කන්දේ තිය පාරවල් කීපයක් මේ වැස්ස නැති කාලෙත් පිරෙන්න තියෙනවා. ගමනේ අපිට පම් වෙන පොඩි ගල් තලාවක්. ඒ කියන්නේ අර වර්ණගල දියැලේ දිය පාර එන මේ ගල් තලාව. වැස්ස නැති කාලට නම් කොහොමද මේක තනි ගල් තලාවක් විතර තියෙන්නේ. නැත්තම් වර්ෂා කාලයට මෙතන යනවා කියලා හිතන්නත් බෑ. බලන්න අස්සන්. වව්. කොහොමද? මෙතන යන් ලොකු ග්‍රවුන්ඩ් එක ස්පේස් එකක් තියෙන්නේ. තනි ගල් තලාව. තන්න ඉතින් වර්ෂා කාලයට කොහොම වතුර පාරක් මෙතෙන් එනවද කියලා. හරි. එන්න දියල්ලා බලන්න. මේ අසලයි. ඒ පොඩ්ඩක් යමු අතන දිය පාර ගහන්න. ඔච්චර රාපිකේ වගින් නෑ. අතන ගල පහලින් ආවේ. එතන view එක මාරු. කොහොමද view එක? කොහොමද?
ඉස්සරහ. මෙතන හරි ලස්සනයි view එක. ලොකු ගල්තලාවක් එක්ක ඉතින් දියැල්ල ඉතින් එක රපාලින් ගස් මෙහෙන් ලොකුවට කන්ද මේක බොහෝ දුරට වර්ණය කරලා කන්ද වෙන්නේ නැති මරු මේ ගල්තලාව මම හිතන්නේ එහෙනම් දිගට තියෙන උඩට යනකම්ම පල්ලෙහාටත් ඒ වගේම තමයි ලස්සන පිටීමක්. මම ගිය පාරෙද්දි මට මෙතන එන්න හම්බුන්නේ නැහැ මොකද මේ ඒක හේතුව මම දැන් හයලා මං හදිස්සියේ ගියින්ද එන්න හිතුවේ නැහැ මෙහාට. මොකද අද මෙතන ආවා. ලස්සනයි තියෙන. හරි අපි එනම් යමු. මම ඉතින් පොඩ්ඩක් උඩට ආවා. මෙතනත් ලස්සන මේ නිකන් තටාකයක් වගේ තියෙනවා. ආයි පොඩ්ඩක් ගැඹුරු තැන් ටිකක් තියෙනවා තේන් තැනට. ඒක නාන්න කරන යන පොඩ්ඩක් පරිස්සමෙන්. එතන මාත් එක්ක ආපු දෙන්නෙක් දැනගෙන ඉන්නවා. මන්නම් ඒක කරනවා. කොහොමද? තනියෙන් ආපින්දා නිකන් දීර්ඝයට ගන්න ඕනේ නැහැ. ඉතින් යමු පල්ලෙහාට. ඉන්න. ඉතින් ගමන ආරම්භ කරමු. පොඩි නිවැරදි කිරීමක් කරන්න ගත්තේ. මම මේ වීඩියෝ පටන් ගත්තේ නම් කිව්වා මෙන්න මේ කන්ද. මේ වර්ණගල කන්ද කියලා. ඇත්තම කිව්වොත් නෑ. මේක ඇවිල්ලා හීම් පිටුරු තරාගල. මේ සෝරි වෙන්න ඕනේ. දන්නේ නැති ඉතින් හිම්මෙන් ඩාන්ඩුම් වෙනවනේ. අපි යමු ඉස්සරහට. දැන් වෙලාව 12:00 විතර. ඉතින් මම මෙතන මේ තිබ්බ කඩේකින් තේ එකක් බීලා පොඩ්ඩක් රෙස්ට් කරලා ආයෙමත් ගමන පටන් ගන්න ගත්තා. තව කිලෝමීටර් 1.5ක් වගේ තියෙනවා සීත් එකඟුලට යන්න. ඉතින් මේ ටික යන්න ඕනේ. ගන්න හරිය පාරක් නැහැ. ඉතින් ගල් වැටිච්ච පාරක් තමයි තියෙන්නේ. යමු ඉස්සරහට. මට කියන්න මතක් වුණා. මට මේ වර්ණකල දියැල්ල මේ එතන හැරෙන්න ඕන කියන්නේ මේ අර සමන් දේවාලයට පොඩ්ඩක් පල්ලෙහෙන් තිබ්බනේ මේ ඔෆිස් එකක්. එතනින් හැරෙන්න ඕන පල්ලෙහාට. මට ඒක අමතක් වුණා. පස්සේ ෆෝන් එක මම තමයි දැක්කේ මට ඒක මිස්ලා කියලා. මම නෑ මේ අපි අර මේ දියැල්ලේ පල්ලෙහාට හරි ගියානේ. අර ගල්තරාට හරි ගමන් ගියානේ. බලමු ලබන පාර හරි යන්න ඉතින්. වැස්ස තියෙන දවසක යන්න ආයේ. මැප් එකේ විදියට මෙන්න මෙතනින් පෙනෙන්නේ කුණුදිය පවුව. වෙන්න පුළුවන් මොකද කුණුදිය පවුව එක එක පැත්තට එක එක හැඩයට තමයි පේන්නේ. දැන් ওই කුණුදිය පවුවට යන්න හරි පාත් එකක් නෑ. කැලෑ මාර්ගයක් තමයි තියෙන්නේ. ගොඩක් දුෂ්කරයි. මේ මම දැකලා තියෙන වීඩියෝස් වල වර්ණකල දියැල්ල ක්‍රොස් කරලා ඒ කැලෑ මාර්ගයකින් තමයි යන්න තියෙන්නේ. දවසක යන්න හිතන් ඉන්න ගමනාන්තය බලමු ඉතින්. මේ දවස් ඉක්මනින් එයි. කැමරාද? ඒ බය නෑ අපිට.
මොකද බය නැහැ නේ මට පුරුදුයි නේ මෙන්න මේ කොටසත් මං එන ආසයි කියන්නේ තනිතරාව එකෙන් තනිතර කොටස සහ දෙපැත්තෙන් වනවැස් මතින් මේක මහා ලස්සනයි තව ඔය වගේ දැන් කීපෙම තියෙනවා දැන් මේක කී පාරක් ගියාම මට මතක මේ හරිය පැත්තකින් වතුර පාරක් ගියා හරි දැන් මට මතක් වුණේ මෙන්න මෙතනින් බහැපු ගමන් ලස්සන දිය පාරක් තියෙනවා දැන් මට ෂුවර් නෑ දිය පාර තාම තියෙනවද කියලා එතනින් බහැපු ගමන් තමයි තිබ්බේ මෙන්න මේ කොටස මාර ලස්සනයි මේ ගස් හැමතැනම වන්න අර ගස් එකතන අර ඉස්තනක්වත් තියන්න නැතුව හිටවල වගේ මාර ලස්සනයි මේ ගස් වර්ගේ මොනවද දන්නේ දැන් හරි මං කියවෙන්නේ මෙන්න මේ තැන කීපෙනෙක් ඉන්නවා මම මෙතන වීඩියෝ ගන්න කියන එතන කීපෙනෙක් හිටපින්දා කොමරි මං කියන්නේ මෙන්න මේ කොටස මාර ලස්සනයි බලන්න මේ හැමතැනම වතුර පාරවල් ගල් පහරක් තියෙන්නේ ඉව ගස් වලින් වැහිලා මාර ලස්සනයි අතන මම වීඩියෝ ගන්න කියන අතන ටීම් එකක් හිටපින්දා වීඩියෝ ගන්න කියන බලමු මේ කලින් පාර ගත්ත ෆොටෝස් තිබුත් මම දාන්න වනේ පාර මෙන්න මේ කොටස මේ දිගටම මේ පැත්තෙන් ලොකු වනවැස්මක් තියෙනවා මෙතනින් දුල පාරක් යනවා ඒ දුල පාර ඉස්සරහදී පාර මැද්දෙන් තමයි යන්නේ මෙන්න මේ පැත්තෙත් ඝන කැලයක් තියෙන්නේ බලන්න අවාරට කොහොමද නැති මේ දුල පාර මැද්දෙන් තමයි අපි යන්න ඕනේ මේ ටික හරි කූල්. ඒ කියන්නේ දෙපැත්තේ ගස් යන පාරේ වතුර මෙතන සිගිතන වලටත් ආවා. දැන් මෙතන මේ පාලම තියෙන ඉඳ අපාරයාවත් මෙතන ක්‍රොස් කරන්න පුළුවන්. හොඳයි ඒක. නැත්තම් මෙතන තිබ්බ මේ කම්බිය අල්ලගෙන මේ ගඟ ක්‍රොස් කරන්න. දැන් මගේ අර උගුර අමාරුවත් එක්ක මේ ගොඩක් සිතරින්නත් බෑ. මේ නිසා ටක් ගාලා වොෂ් එකක් දාගෙන මම මෙතන කඩින් කෑම කාලා ගමන යමු.
මේ සීතමකුලෙන් පොඩ්ඩක් ඇඟ හොදගෙන දවටත් කෑවා. මෙතන තියෙන අම්බලමක් නෙවෙයි කඩේ නූඩල්ස් එකකුත් කාලා දැන් පිටත් වෙන්න ඕනේ අයමත් ඊළඟට කරුණා කරන්න. දැන් වෙලාව 2:20යි. මට වෙලාව ඇත්තරම් තියෙනවා. යම් උස්සනට තව ලස්සන තැන් ටිකක් තියෙනවා. ඒක පෙන්නන්න. එන. ඔන්න යාළුවනේ තවත් යාළුවෙක් හම්බුණා. මේ පාරත් වලිගුලෙක්. මම හිතන්නේ මෙයාත් දන්නම ගිය පාර දැක්කේ. මෙයා බොහෝ දුරට පොඩ්ඩක් බය වෙන්න පුළුවන්. බලන්න. ලස්සනක් පාට. පිට බලමු. ඔව්. මෙයා බය. ඒතකොට මෙයා තමයි මම හිතා දකින්න නැත්තේ. ඔන්න යාළුවනේ තවත් යාළුවෙක් ඉන්නවා. අද දවස හොඳයි. වලිගුල හොඳයි. ඔව් යා ගියානේ. වලිග කිලියකුත් ඉන්නවා යස්සේ. ඌ පොඩ ලැජ්ජකාරයෙක් වගේ. දැක ගමන් දීවා. බැටියක් ලොකුයි. ඒ අස්සේ යාගේ වයිෆ් දන්න හැටියව ඒ ඩෑල්ලක් දීවා කියන්නේ. මම හරි අද දවස හොඳයි. වලිග කිලියක් තියනවද? එක දෙයක් කියන්න තරහ විඳින කට්ටිය. දැන් මේ සත්ත්ව ලෝකෙත් පිරිමි සත්තු මාර ලස්සනයි. දැන් බලන්න මොනර ගත්තොත් තියෙන මොනරන පිරිමි සතා ඌ මාර ලස්සනයි. සේබඩ බඩන්නේ ඉතින් කරලා. දැන් වලිගුලත් ඒ වගේ. ඌ මාරම ලස්සනයි. බැකි කිලි. හිහි. get happy. ඔය ඉතින් තේරෙන්නේ නැහැ. ඉතින් සත්ත්ව ලෝකෙ එහෙම නම් මිනිස් ලෝකෙත් කොහොමද එහෙම. නිකන් කිව්වේ. ඔන්න ඉතින් අපිට ගමනේ විශේෂ තැනක් හම්බෙනවා. කුරුවිට රත්න මාර්ගය සහ මාලිබොඩ මාර්ගය එකතු වෙන තැන. මෙන්න මෙතනින් එනවා මාලිබොඩ මාර්ගය. මෙහෙන් එනවා කුරුවිට මාර්ගය. මේ දෙකම එකතු වෙලා මෙතනින් ඉහළට තමයි මාර්ගය පැටලලා තියෙන්නේ. තුම්මන් හන්දිය. ගමනේ විශේෂ තැනක් මෙතන. දැන් මෙතන ලස්සනට අපිට පේනවා කුන්දිය පවුව. බලන්න ලස්සන. මේ ටික පාරවඩ කමාරුයි. පොඩ්ඩක් උඩක් කමාරු. තනිකර ගල්
උඩවල් උඩින් යන්න තියෙන්නේ. යා. ඔන්න මන් දැන් ඉන්නේ දෙමළ මල හින්න කඩේ ගාව. දැන් මෙතනින් පස්සේ තියෙන්නේ ඉදිකටු පාන. කුරුවිට පාරේ හම්බෙන. දැන් මම මේ ඉඳගෙන ඉන්න බංකුවට ලස්සනට වෙනවා. උඩ මළුව එන්න මෙතන. ඒ වගේම දැන් වෙලාවට ඇහෙනවා එහා පැත්තෙන් යනවනේ පලාබද්දල මාර්ගේ. ඒකේ යන කට්ටියගේ සද්ද ඇහෙනවා. අපි එන ඉස්තරාදි හම්බෙමු. දැන් මට මේ කඩයාය කිව්වේ මේ අවාරෙට අලි එනවයි කියලා මේ හරියට. ඇත්තද දන්නේ එහෙම කතාවක් තමයි කිව්වේ. අපි යමු. මෙතන ඔන්න පේනවා ලස්සනට කුණු දියපව්ව ඒ වගේම වර්ණගල කන්ද නැත්තම් හීන් පිටුරලකට කියන්නේ තේකම් වෙන්නේ නැති මට ෂුවර් නෑ අදිය ඒක බලන්න ඕනේ. එතකොට දැන් මේ පැත්තේ වන්න මේ වැස්සක් දෙකෝ දෙනවා මේ පැත්තෙන් මෙහෙත් ඒ වගේ ලස්සන සන්සෙට් එකක් තියෙනවා වලාකුළු තිබ්බත් ලස්සනයි. දැන් මම ඉන්නේ කුරුවිට රත්න මාර්ගයේ හම්බෙන ඉදිකටු පාන නැත්තම් ගෙත්තම් පාන. තොර දැන් මේ ඉස්සරහින් පේනවා අපිට උඩමළුව සහ මෙතන මේ කන්ද අපි නැගලා යන්න ඕනේ රත්නපුර පාර සහ කුටමාර හම්බෙන ඒ ස්ථානයට. දැන් මහන්සි ඒ නිසා අපි පොඩි විවේකයක් කරන් ආයමත් ගමන ආරම්භ කරමු. මෙන්න මෙතනින් තමයි ඔය කෝඩුකාරය යාලගේ තියෙන ඉදිකටු සහ නූල් පන්දුව අමුණලා මරයි යන්නේ ගෙත්තම් කරන්නේ. දැන් මේ විනාඩි 5කට මම නතර වුණා තේ එකක් බොන්න. ඔන්න ඒ ටිකට මේ පැත්තෙන් මීදුමක් ගලාගෙන එනවා මේ කන්ද වැහැගෙන. ඒතර මේ පැත්තෙනුත් ඒ වගේ මීදුමක් ගලාගෙන එනවා. මෙන්න මේ පැත්තේ කුණු දියපව්වයි. ඒ මුකුත් කන්දක්වත් පේන්නේ නැහැ ඉතින් ඔක්කොම බැහැලා. මේ මීදුමක් මම හිතන්නේ මේ පැත්තටම එන්නේ. පොඩ. ඔව්. එතකොට දාඩියකින් මේ පැත්තම මීදුමෙන් බැහැ. අපි එහෙනම් ගමන පටන් ගමුවත් මේ කන්ද පහු කරලා යන්න ඕනේ. එහෙනම් යමු. අර මේ වසන්ත මාමා බෑග් එකේ නම් වැඩිච්ච ඔන්න තාත් යාළුවෙක්.
දැන් අපි ටිකින් ටික ලං වෙනවා හැරමිටි පාන අම්බලම ගාවට. දැන් එතෙන්දි තමයි අර රත්නපුර පාර සහ යරත්න පාර එකතු වෙන්නේ. දැන් වෙලාව හවස 6:10යි. මම මෙතන උතර වෙන්නේ. මම යනවා ආණ්ඩියමල අම්බලමට. දැන් මෙතන හැරමිටි පාන අම්බලමක් කියනවා. ඒ වගේම ගල්වංගෙඩිය කියලා කියනවා. කොහොම හරි දැන් මේ පැත්තෙන් තමයි රත්නපුර පාර. එන්න මේ පැත්තෙන් තමයි මම ආවේ. එතකොට ඊය බෑන්ඩ් එක ගත්තා. මොකද මේ මීදුම ගහන බලන් ඉද්දි ජැකට් එක දාගන්නත් බෑ. මොකද විදාඩිය දැන් එංගේ. මෙහෙම ගියොත් නැත් දෙවෙද්දි මට කතා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඊය බෑන්ඩ් එක දාගත්තා. තව විනාඩි 10ක් 15ක් ඉඳලා අය ගන්න පටන් ගන්න ඕනේ. ඉතින් නම් කියන්නේ මේ කොටස තමයි ඉදි කටු පාන නෙවෙයි හැරමිටි පාන. කියන්නේ මේ ටිකට. වටේට මීදුම ගලාගෙන ඉවිත් තියෙන්නේ. පියා. විනාඩි 15කින් යනවා අපි. ඔන්න ආවා ආණ්ඩියාමල තැන්න අම්බලමට. ඉස්සරහින් පේනවා ශ්‍රීපාදය. උඩමළුවට ලොකු ඝන මීදුමක් ගිහින් තියෙනවා. පේන්නේ නැත්තම් සාමාන්‍යයෙන් උඩමළු ලයිට් එහෙම මෙහෙට පේනවා. ලොකු ඝන මීදුමක් ගිහින් තියෙනවා. අපි යමු පල්ලෙහාට. දැන් නැත්නම් අතර වෙලා උදේ යන්න ඕනේ. මගේ වොයිස් එක පොඩ්ඩක් කවුල් හරි නන්ද යන්නේ. මෙන්න මෙතන අම්බලම ගාව තියෙන කඩින් ඔයාලට පැදුරු ගන්න පුළුවන්, බෙඩ්ෂීට් ගන්න පුළුවන්. දැන් මම හිතුවා උදේ බෑග් එක තියන්න පුළුවන්ද කියලා. බෑග් එක තියන්න පුළුවන් කියලා මම කිව්වේ. ඉතින් අද මෙතන තමයි ඉන්නේ. ඉතින් උදේට හම්බෙමු. good night. ආයිබෝවන්. ඔන්න ඉතින් දෙමනි දවස විලාප 4:10යි. දැන් මම ආඩියාමල තැන්න හම්බලම ඉඳලා ආයමත් සිරිපාමුලුවට කරුණා කරන්න පටන් ගත්තා. මගේ ලොකු බෑග්පැක් එක මං එතන කඩේටම දීලා ඒ කියන්නේ එතන අපිට තියලන්න පුළුවන් බෑග්පැක් තියනවා. මොකද ඒ ඔක්කොම උසන් යන්න ඕනේ නැහැ උඩමළුවට. එහෙම තියලා අපිට උඩහට කරුණා කරන්න පුළුවන්. මගේ වොයිස් එක පොඩ්ඩක් අවුල් ඇත්ති. මේ ඊයර නින්දක් නෑ හරියට. ඌර නිකන් හිර වෙලා එපා යා තිබ්බේ. කොහොමද මම වීඩියෝ කරගෙන යන ඉස්සරහට ලොකු සෙනගක් ඉන්න ඉඳ පොඩ්ඩක් උදේම පටන් ගත්තා උඩහට කරුණා කරන්න. නැත්නම් ඉරසේවය බාන්න පොඩ්ඩක් අමාරු වෙනවා. අපි යන ඉස්සරහට ලොකු දෙයක් වෙන බැරි වීම දැන් කොහොමද කළුවරයි. එලියක් පැටනොත් පිනන්න. සුමතු උදෑසන ඉතින් අටපාඩක් සේපාද වන්දනා කළ තිබ්බට අදම පණිවතලාට මේ සේවය දැක්කේ. මාරු ලස්සනයි. දැන් මේ පැත්තේ සේරම මේ පැත්තේ සේරම වලාකුළෙන් බර වෙලා තියෙනවා. අපි නිකන් වලාකුළු උඩින් ඉන්නවා වගේ. ජීවිලෝ කියන්නේ මේක තමයි. මාරු ලස්සනයි මේක. දැන් උදේ තේමාව තියෙනවා. එන සහභාගී වෙලා පහට ගමන් කරන්න.
ගහට කරුණා කරලා දැන් අයමත් ආවා අඬිමල අම්බලමට. දැන් මගේ බැක් පැක් එකයි ඒ ටික අරගෙන උඩියට කාලා දැන් මං පිටත් වෙන්න දන්නේ. හැබැයි වීඩියෝ එක දැන් ඉවර වෙන්නේ නැහැ. හේතුව තමයි මේ වීඩියෝ එක නෙවෙයි ගමන. ඒක තමයි මම පහට කරුණා කරන්නේ වෙනස් මාර්ගයකින්. ඒ කියන්නේ සඳකඩ තැන්න හරහා. මේ බොහෝ දුරට මේ වීඩියෝ එක දිග වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් මෙතනින් පස්සේ කොටස part 2 එක කරම එන්නේ. දැන් මෙතනින් යන්න ඕනේ බෑ. හැටන් බයිපාස් එකට ගිහිල්ලා එතනින් යන්න ඕනේ සඳකඩ තැන්න එන්ට්‍රන්ස් එකට. මේ බයිපාස් එකේ යන එකත් මම පෙන්නන්නම්. මෙතනින් ගමට